හරි. ඉතින් මේ කියමන් දිහාවේ ඔව් අපේ එහෙම කියන්න එපා මේ කියමන් දිහාව අපි විමර්ශන බුද්ධියෙන් බලන්න ඕනේ. ඒක අපි ගනිමු කැලණි ගඟ. කොහාට ගන්න? ඒවට ඉඳ දෙන්න බෑ අපි කැලණියේ ඉන්නකම් මහත්තයෝ. ඒ කියන්නේ අපි කැලණියේ මිනිස්සුනේ. එහෙම ඉඳ දෙන්න බෑ. එහෙම නෙමෙයි. ඔව්. ඒක හරි. මුරම්පි මෙහෙ වැඩද? ඔව් මිනිහා අහගෙන හිටි කතාව ඇත්ත. ඔව්. මොකද්ද කතාව ඇත්තේ? මොකෝ නිකම් මේ ඉන්නේ අද්දකද? මොකද්ද කතාව? කතාව කැලණි ගඟ තෝට ළඟින් මොහොතට වැටෙනවා. ඔව්. දැන් නොදන්න දේවල් කතා කරන්න බෑ මේ අපි මේ කිව්වේ මේ ජීවිත ගංගාව ගැන. ජීවිත ගංගාව. මේ ජීවිත ගංගාව. ගලන ගඟක ජීවිතය දයාලු ලෝකේ කියලා කියන්නේ. ඒක දින්දුවක් නේ. දින්දුවක් නේ. ඒක තමයි. හැබැයි ඉතින් අපේ ජීවිත ගඟ ගලන්නේ නම් තෝට ළඟ ආවා. ඒ කියන්නේ යන්නේ නැවද? යනවනම් මාත් ඉන්න. කොහෙද? තෝට ළඟ. මගිල්ලාර වැඩේ ඒ ටික ඉවර කරන් වැඩ ටික හැම එකටම කට දාන්න දෙන්නද? මං හිතුවා තෝට ළඟ යන්න කතා කරලා කියලා. බලන්න ගිහලා වැඩ කරලා බලන්න. මහත්තයෝ මම එක කාලයක් හිටියා යන්තම් පලාවේ. මක්රාජේ එහෙ ඔය අපේ ඇලෙනෝනාගේ බාප්පා කෙනෙක් හිටියනේ. ඔයාගේ ලොරියක් කෙලෙව්ව අප් ඇන්ඩ් ඩවුන් දෙකේම මම. ඔව්. ඒ කාලේ තමයි ඔය මට ඒ පැත්තෙන් කඩලුත්තක් සැට්ටුනා. ඒ කාලේ මම මේ දැන් හැලපෑ වාගේ හිටියට විශ්වාස කරන්න මගේ අම්මා පල්ලා හරිම හැඩක් තිබුණා මමත් ඒ කාලේ. ඔව්. ඒක නේද ලක්ෂණ. ඉතින් දැන් එතකොට එහෙම වෙන්නේ කොහොමද ඇලෙන්නෝනේ එතකොට? ඇලෙනෝනේ නෙමෙයි. ඒක ලොව් මැචස් එකක් නේ ගාමි. අරක වෙන ටක් එකක්. දැන් ඒකටත් කැමැත්ත දුන්නා. මේක ඔය ළමයා පරිම හැදක්. ලස්සනද ළමයා? ලාස්ට්නේ කියන්නේ පිපිඤ්ඤා ගෙඩිය වගේ. පිපිඤ්ඤා ගෙඩියම අද මුල හොයන්න බෑ. ඒ තරම් ටක්යක්. එයාගේ නම දුලියනෝන මෙයාගේ නම ඇලෙන්නෝන. ඉතින් ඕක මහා ප්‍රශ්නයක්. එහාට තා කියලා මම මෙහාට තා කියලා. දැන් බලන්න හරිම ප්‍රශ්නයක් මට ඇති වුණා. ඒ කියන්නේ දැන් තමුසෙත් අර ගිරේට අහුණා වගේ. ගෙදර ගියොත් හම්බුණාහි මග läග්ගොත් ඕනයි කියන්නේ. බලන්න ඕම වෙලාවට බලන්න ස්ථානෝදි ප්‍රඥාව කියලා එකක් මට පහළ වෙනවා. හොඳයි මහත් වෙලාට ඔහොම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණොත් මහත් වෙලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? කියන්න බලන්න. මොකක්ද පාලිලන්දාරි කාලේ දෙපැත්තකට වචන දෙකක් තියෙන්නේ. මොනවද ඉතින් ගංගක මෝදක පනින්නේ නැහැ. ඉන්න වෙනවා. නමුත් මං කරපු වැඩේ මොකක්ද දන්නවද? සතයක් උඩ දැම්මා. නෝන වැටුනොත් ඇලෙන්න ඕන, පොල්ල වැටුනොත් ගොලියන්න ඕන. අන්න වගේ කල්පනාවක් ඇති. ඔව්. දැන් ඔය සතේ උඩ දැම්මේ දෙන්න ඉස්සරහ පිටමයි. පිස්සු දෙකොල්ලන්ගේ සතේ උඩ දාන්න කියන සතයක්වත් හම්බෙන්නේ නැහැ මට. උන්ට සතේ නැති හිටිය කාලේ. උන් ඒකයින් නේද? අනිත් දෙක ඉතින් මම තනියම උඩ දැම්මා. ඉතින් නෝනයි වැටුනේ. නෑ වයි. පොල්ල වැටුනේ. නෑ පොල්ල හරස්. මට තේරුන්නේ මේක සතේ වැටුනේ වාලේ උඩ.